ඒහි පස්සිකෝ එන්න ධර්මය දකින්න. බොහොම තරුණ වයසේ ඉන්න පුද්ගලේ නිරන්තරයෙන් විහාරස්ථානයට එනවා යනවා භාග්‍යවතුන් වහන්සේගෙන් බණ අහනවා. ධර්මානුකූලව ජීවිතය ගත කරනවා. මේ තරුණයා පින්වත්නි හිටියේම තරුණ වයසේ අනාචාරයේ හැසිරෙන කාන්තාවක් විවාහ කරගන්නවා. එහෙම සමහරුන්ට ජීවිතේ පින්වත්නි මග වරදිනවනේ. මෙයා විවාහ කරගන්නේ නරක චරිතයක් තියෙන ගැහැණියක්. ඉතින් ඒ නරක චරිතයක් තියෙන ගැහැණියක් විවාහ කරගත්තට පස්සේ කාලයක් යද්දි ගෙදරට එක එක ජාතිය පුද්ගලයෝ පැමිණෙනවා. මෙයාට ගෙදර මුර කරන්න වෙනවා, රකින්න වෙනවා. ආය පන්සල් එන ගමන අතෑරුණා, බණ අහන එක අතෑරුණා. ඉතින් ජීවිතේ ලොකු ප්‍රශ්න ගොඩක්. කොහොම ඉඳිද්දි රණ්ඩු සරුවල් ඇති වෙලා අර කාන්තාව නැවත ඒ නිවසින් පිට වෙලා ගියා. ගිහිලා කාලයකට පස්සේ මේ පුද්ගලයා තරුණයා නැවත පන්සලට ආවා. ඒ වෙලාවේදී බුදුහාමුදුරුවෝ මේ තරුණයාගෙන් අහනවා මොකද පහුගිය දවස්වල පේන්න හිටියේ නැත්තේ? ස්වාමීනි හරි අබැද්දියක් වුණා නෝ. මම මේ තරුණ ගැහැණියක් අසාද බැන්දා, යාගේ චරිතය හොඳ නැහැ. මම පුදුම පීඩාවටපත් වුණා. ඒ නිසා මට ධර්මයේ හැසිරෙන්න බැරි වුණා. බුදුහාමුදුරුවෝ ඒ වෙලාවේදී කියනවා මම කොච්චරවත් නුඹලට කියලා තියෙන ස්ත්‍රීන් ගංගා හා සමානයි කියලා. ගංගා කියන්නේ ඕන කෙනෙක්ට ඇවිල්ලා වතුර බීලා යන්න පුළුවන්. සමහර වෙලාවට එහෙමයි. ගංගාව පොදු කටයුත්තක්, පොදු ස්ථානයක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ගංගාව වගේමයි මහමග තියෙන අවන්හල ඕන කෙනෙක්ට ගොඩ වෙලා යන්න පුළුවන් නේද? ඊළඟට බොහෝ දෙනා රැස් වෙන සමිති ශාලාව ඕන කෙනෙක්ට එකතු වෙලා යන්න පුළුවන්. ඒ නිසා කය සිත වචනය නොරකූ කාන්තාවත් එහෙමයි කියන්නේ නේද? කාන්තාව මනා සංයමයකින් ජීවත් වුණේ නැත්නම් අවසානයේ අර හැම දෙනාම ගොඩ වෙලා යන අවන්හල් වගේ, හැම දෙනාම පැම්බීලා යන ගංගා වගේ, හැම දෙනාම එකතු වෙලා කය ගහලා යන සමිති ශාලාව වගේ. බලන්නකො බුදුහාමුදුරන්ගේ ධර්මයේ කොච්චර ගැලපෙනවද කියලා. අපි ඔය හැමතිස්සෙම බණ කියද්දි කියනවනේ ස්ත්‍රීත්වයේ තියෙන අගය වටිනාකම රැක ගන්න ඕනේ නේද? තරුණ ළමයින්ව ආරක්ෂා කරන්න ඕනේ. හාමුදුරුවෝ කුමරි බඹසර, කුමර බඹසර ගැන බණ කියද්දි ගොඩාක් අය බයි නොවුවා කියන්න එපාලු. ළමයින්ට උගන්වන්න ලිංගික අධ්‍යාපනය නේද? එහෙමනේ අද අපේ රටේ උගන්වන්නේ. මතක තියාගන්න මෙහෙමින් හරි ධර්මයේ මිනිසුන්ගේ ඔළුවට යන නිසා අපි රැකෙනවා මිසක් ඔය කියන මිනිස්සු නිසා රැකිච්ච සමාජයක් නැත. බුදුහාමුදුරන්ගෙන් ඇහුවා ප්‍රශ්නයක්. කිංසු භණ්ඩානං උත්තම. ස්වාමීනි මේ ලෝකේ භාණ්ඩ අතර වටිනාම භාණ්ඩය මොකද්ද? මොකද්ද බුදුහාමුදුරු දීපු උත්තරේ? ඉත්ති භණ්ඩානං උත්තම. මේ